ෆොක් විතර. තොපි හිතන්නේ මාර පොරවල් කියලාද? තොපිට වඩා හයියෙන් ෆොක් විතර. සිල්ගත් තාච්චියමර දානේ බාර ගන්න විදිනවා යා. මේ ඉන්නේ අනිත් වලාතු ෆොක් විතර. පලයන්තගේ කාලකන්නේ මුණ තරම් පරට්ටි. අනේ මන් දන්නේ ඒක පාතිමත් එක මොන මගුලකට මම යාළු වුණාද කියලා. යානම් කියයි ඒක කළු පාට රෙදි කැලි අරන් එන්න පැටියෝ කියලා. මං ඉපේ අරන් යන්න. මාරම කරුමයක් වුණානේ යකෝ තනිකර කළු කුමාර දෙච්චේ සාරියක් එනන් දෙමාපිය රැසීමකට යනවා වගේනේ මම. කවුරු හරි දැක්කොත් ආත්ම කරුතලේ පාතිමා නෙවෙයි බාටි සන්තෝෂ් කිව්වත් මෙච්චර සාරි උස්සන් යන්න බෑ අප්පා මට. විකසිත වට කමලේ බම්බරුන් සසලේ තරනනන හඳුනේ මාදකිනා කොහේක වීඩියෝ කරාද තෝ දැනගනින් තෝ මාර පොරක් කියලා හිතන්න බෑ වතුර හිටියට තේරුණාද? ආව දැනගනින් තෝ පට්ටගල 60 මාල 60 වලින් කොට්ට මාල දොට්ට දානවා. හරි කයිය ගහන්නේ පොරෙන්කෝ වතුරට. වතුරට එන්නේ වතුර අපිට ඇලර්ජි. ආව මට මේ ජල බීතිකාවත් පොඩ්ඩක් තියෙනවා ලාවට වගේ. හරි විනාඩි 5කට වතුරට බෑපා. විනාඩි 5කට වතුරට බෑලා මොනව කරන්නද? උඹත් ජල ක්‍රීඩා කරන්න දනිතක උඹ බෝට් එකේ කියපන් කොච්චර වතුරට බහින්න කියන්නේ. What happened කියන්නේ මුකුත් නැහැ ඉතින්. හරි එනවා හරිද මට චුට්ටක් පටි පෙළ බැලන්ස් නෑ වගේ නේ දන්නේද උඩක් අදර චුට්ටි එකක් ගත්තා කොනික කරකැවෙනවා වගේ ගතියක් තියෙන එකයි මේ ජපන් හුට්ට අපර දොඹ කරේ බැදගත්තනේ යකෝ මම කාලා තපිනවා මගේ කොන්ද උඩ බෑපන් ගෑණියේ කොන්දෙන් මම අයියට කිව්වේ මේක තමයි අලුත් පැෂන් එක පැෂන් නෙවෙයි යකෝ පැෂන් පුට් කොළ මැල්ලුමක් හදපු තාච්චියකට නිකන් පොල් කටු හැන්ද එකක් හයි කළා වගේනේ බලපන්කෝ කැත එහෙමද කියලා බලාගන්න කෙල්ලගේ වැඩ නෙමෙයි මාරාති කැකුණා මේක මොන කියන දේ දැනනද උඹට මම කියපන්කෝ හරි මොකක්ද මොකද කියන්නේ කියපන් ඔය දන්නෝනේ මම සංදීපනෙට ලයින් කියලා ඔය දන්නේ නැද්ද කියනකෝ මම සංදීපනෙට ලයින් නේ මොකද කියන්නේ උඹට තේරෙන්නේ නැද්ද මම කියන එක පිටපතර දෙන කන්න පලන්න ගහන්න ඒක ගහගන්න උටු නෑනේ ටොක් විතරනේ කරේ ගහන්න එන්නේ පුටා මාර බඩුව මෙයා ගහනෝ මාර පොරා ගහන්නේ තෝ හම ගහන දනගනි උඹට පුළුවන් මට කොච්චර පුළුවන්ද මෙතන මේ ගහනවානේ පලයන් යන්න පුටා ගහනවා කියලා කිව්වෙත් නෑ මොනනක්ද මේ මම යනවා යන්න මොකද මේ කට්ටිය මාව දැකලා යන්නේ කට්ටිය යාළුවනේ මම මේ චතුරංග අනේ අම්මේ හොල්මන කරේ මුතු අම්මේ නෑ අනේ පොඩක් මම යකෝ චතුරංග මම චතුරංග පොඩක් ඉඳහන්කෝ කොහෙද දුවන්නේ මොන චතුරංගද පලයන් යන්න නෑ මම මේ සලූන් එකට ගිහලා හෙයා එක්ස්ටෙන්ෂන් එක දාගත්තා ඒක මේ මම චතුරංග පොඩි කෑල්ල කපලා හන්දේ පුටට ගන්නන්න හරියන් වැඩි යකෝ කැපුවා වැඩි අර කාවනේ කාව රෙද්දද්ද හයි කරන්නේ ගහ කන්න එපා කිරි ටික එනකන් හිටපන් අන්න හරි දෙපාරක් කැපුවාම ඇත්තේ ඔච්චර කපන්නේ නැහැ මොන මගුලක් කරනද මන්දා මට තේරෙන්නේ නැහැ මාව මරාගෙන කාපා ඇති යකෝ ඔක නවත්තපන් ඔච්චර කපන්න එපා නවත්තපන් රබර් කපන්න නෙවෙයි තෝ හොඳ පමුණුවේ කට් පීස් කපන්න ගෝතිය වීඩියෝ එක හොඳට ෂෙයා කරන්න